එකමත් එක කාලෙක ලස්සන කැලෑවක ගඟක් අයිනේ තිබුණු විශාල ගසක වඳුරෙක් සතුටින් ජීවත් වුණා. එයා දිහා හැමදාම හොරෙන් කිඹුලෙක් බලන් හිටියා. මෙහෙම කාලයක් යද්දී වඳුරයි කිඹුලයි හොඳම යාළුවෝ වුණා. ඒ දෙන්නට තිබුණු කෑම බීම හිම බෙදාගෙන ඒ දෙන්න ගොඩාක් සතුටින් ජීවත් වුණා. ඔහොම ටික දවසක් යද්දී කිඹුලට වඳුරගේ හදවත කන්න ආස හිතුණා. කිඹුලා වඳුරවත් කරේ තියාගෙන ගඟ මැදට එක්කගෙන ගියා. මෙහෙම ගඟ මැදට එක්කගෙන යනකොට කිඹුල කිව්වා මට ඔයාගේ හදවත කන්න ආස හිතෙනවා කියලා. වඳුරා ඒකට ගොඩක් බය වුණාත් බය පෙන්නන්නේ උපායක් කල්පනා කරලා කිව්වා මම හදවත ගහේ තියලා ඔයා මාව ආයෙ එක්කගෙන ගියොත් මට හදවත අරන් දෙන්න පුළුවන් කියලා. ඒකට රැවටුණු මෝඩ කිඹුලා වඳුරා කරේ තියාගෙන ආයෙමත් එයා හිටපු ගහ ගාවට එක්කගෙන ගියා. ගහ ගාවට එක්කන් ගියාට පස්සේ වඳුරා ඉක්මනට කිඹුලගේ පිටින් පැනලා ඉක්මනට ගහ උඩටම නැගගෙන එයාගේ ජීවිතේ බේරගත්තා.